අද ඔයාලට මේ දාන දෙන්නේ සෞදි වල ඉන්න කුමාරි අක්කා. ඉතින් එයා දෙන්නේ එයා පිටරට ගිහිල්ලා එයා බලාගත්ත අම්මා වෙනුවෙන්. අම්මා වෙනුවෙන් එයා පාරුවේෂන්. ඉතින් ඉතින් එයා නැති වෙලා. ඉතින් ඒකින්ද එයාට පින්පිනිස තමයි මේ දානේ දෙන්නේ. ඈ? අපි එන පින් දෙමු නේද? හරි. පින් දෙමු මාත්. සාදු සාදු සාදු. අද දිනේ මෙම පින්නන්ත නෝනා මහතුරුන් මෙම සෙනෙහසේ කැදල්ල බටගොඩ මව්පිය ශේන වැඩට නිවාසයේ මව්පියරුන්ට මේ උතුම් ධර්මයේ කුසල කර්මයේ සිදු කිරීමට ආරම්භ වී ඇත්තේ සෞදි වල සිටින කුමාරි අක්කා විසින් එම කුමාරි අක්කාගේ බලා හොයාගත් ආදරණීය මෑණියන් වන එයා පාරුවේෂත් මෑණියන් මිය පරෝයාම හේතු කොටගෙන මෑණියන්ට පින් පිනිසයි අද දිනේ මෙම පින්නන්ත නෝනා මහතුරුන් මේ සෙනෙහසේ කැදල්ල බටගොඩ මව්පිය ශේන වැඩට නිවාසයේ මව්පියරුන්ට මේ උතුම් දානමය කුසල කර්මයේ සිදු කිරීමට ආරම්භ වී ඇත්තේ සෞදි වල සිටින කුමාරි අක්කා විසින් එම කුමාරි අක්කා රැක බලාගත්තා වූ මිය පරලොව ගොසින් සිටින එනා කුවේෂත් මහත්මියට පින් පිනිසයි. ඉතින් මේ උතුම් දානමය කුසලයේ පින් වලින් ඒ කුමාරි අක්කාගේ මේ පරලොව ගියා එනා කුවේෂත් මහත්මියට මේ පින් වලින් අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා. ඒ වගේම සෝවාන් සතරදාගාමි අනාගාමි අරිහත් නිවන් මාර්ග ඵල ආමෝද වේවා. ශස්ත්‍රෝෂනාතුරා ඥාතිය ජරාවක් මරණයක් කෙලවර අත්‍යතුම් නිර්වාණ ශ්‍රේ සාක්ෂාත් වේවා. පිටන පටන බෝධියකින් නැමින නිවේශන ශේ බැමින වදාළා ශාන්තපනි සාති උතුම් නිර්වාණ ශ්‍රේ සාක්ෂාත් වේවා. සංසාරයෙන් මෙපයි නිරුක් නිරෝගී වාසනාවන්ත යලි උප්පත්තියක් ලබා ගැනීමට මේ උතුම් දානමය කුසල කර්මයේ හේතු වාසනා වේවා. ඒ ආදී කුමාරි අක්කා විසින් කරගත් මේ උතුම් දානමය කුසලයේ පින් වලින් ඒ මිය පරලෝකියා වූ එනා කුවේෂත් අමා මහ මොක්ෂ සුවේ සංසාරේ සාක්ෂාත් කර ගැනීම නිසා සංසාරේ මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේ මේ දානමය කුසල කර්මයේ කන්න මූලික දායකත්වයේ දරු ඒ සෞදි වල සිටින කුමාරි අක්කාට නිරුක් නිරෝගී සුවයක් වේවා. නිරුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සෙනඟ ශාන්තියක් යහපතක් උදා වේවා. ඒ වගේ මේ කුමාරි අක්කාව ලෝකපාලනය කරන ගාම ආරක්ෂා කරන නගර ආරක්ෂා කරන ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන විශ්වාසවන්ත විවරක් වේවා. යානින ගමන් මේවල් ඡාදාපකාරී ඡාටික වේවා. කල්යාණ මිත්‍ර සම්පත්තියක් වේවා. යෝඩ බලියෝඩ වීරණ ශක්තියක් වේවා. සිදුම් බැතුම් සංසාරී ඉෂ්ට සිද්ධ වීම සඳහා කුමාරි අක්කාට මේ පින් හේතු වාසනා වේවා. ඒ ආගේ මේ දානමය කුසලයේ පින් වලින් ඒ කුමාරි අක්කාගේ කිර ජීවනයේ කාලෝ කර ගැනීම නිසා සංසාරේ මේ පින් හේතු වාසනා වේවා. ඒ ආගේ මේ නෝනා මහත්මියගේ උත්තරීතර දානමය කුසලයේ පින් වලින් නිරුක් නිරෝගී වාසනාවන්ත සැපවත් ජීවිතයක් ගත කර අවසානයේ කෙලවරම නිවන් සුව සාක්ෂාත් වෙලා ලෝතර බුද්ධත්වයේ සංසාරේ කෙරෙනගෝ සාක්ෂාත් කර ගැනීම නිසා සංසාරේ මේ පින් හේතු වාසනා වේවා. ඒ පින් වලින් මෛත්‍රී බුදුන් දැක නිවේශන ශේ පැමිණ වදාළා ශාන්තපනි තාති උතුම් නිර්වාණ සුවය යම් ආත්මකදී සසරේ සාක්ෂාත් කර ගැනීම නිසා සංසාරේ මේ පින් හේතු වාසනා වේවා.